අග්‍රෝපස්ථායක ධර්ම භාණ්ඩාගාරික ආනන්ද මහතෙරුන් වහන්සේ මහරහත් භාවයට පත්වීම. අජාසත් රජුගේ රාජ්‍ය අනුග්‍රහයෙන් හා මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් රජගහනුවරදී සප්ත පර්ණී නම් ගුහාවේදී ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම. පෙරවස් මගහැරී ගිය භික්ෂුන් වහන්සේලා පසුව සමාදන් වීම. බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ තැන්පත් කොට සේරුවාවිල දාගැබ් වහන්සේ තැනීමේ කටයුතු ආරම්භ කිරීම.